උදේ කෑමට රෑ කෑමට බත් එහෙම වැඩිපුර කන්නේ නැති අයට පෝෂණයෙන් පිරුණු කෑම එකක් හදාගන්න විදිහ. ඉතින් මේක ගොඩක්ම රසයි, කන්නත් ආස හිතෙනවා. පිටරට රෙසිපි එකක්. ඉතින් අපේ විදිහට මම try කරලා බැලුවා. ගොඩක් රසට ආවා. ඒකයි මම අද ඔයාලට මේ රෙසිපි එක කියලා දෙන්නේ. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මං අරගත්තා කුකුල් මස් ග්‍රෑම් 250. මේ වෙනුවට ඔයාට ඉස්සෝ ගන්න පුළුවන්, මාළු ගන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන මොනවා හරි මස් වර්ගයක් ගන්න පුළුවන්. ඒකට මං ලුණු ටිකක් එකතු කරගන්නවා. දෙහි බෑ එක වගේ ඉස්මත් එකතු කරගන්න. සෝයා සෝස් ටිකකුත් එකතු කරගත්තා. ගම්මිරිස් කොටුත් එකතු කරගත්ත ඇඟිලි දෙකකට අහු වෙන තරම් වගේ. කහ කොටුත් එකතු කරගන්නවා චොට්ටක් විතර. කලවම් කරගත්තට පස්සේ විනාඩි 5ක් 10ක් වගේ පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ මම තැටියට තෙල් පොඩ්ඩක් වැඩිපුර දාගන්නවා. දැන් පුළුවන් කුකුල් මස් ටික බැද ගන්න. ගැඹුරු තෙලේ බැදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොඩි පොඩි කෑලි වලට කපලා බැද ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මං කුකුල් මස් ටික සේරම බැදගත්තා. ඒ ටික ටිකක් නිවෙන්න තියන්න. පාන් පිටි ග්‍රෑම් 100ක් අරගන්නවා වෙනම භාජනයකට. පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැඳි 4න් එකක්. කලවම් කරගත්තට පස්සේ ඇල් අතර ටික ටික එකතු කරගෙන අතේ ඇලෙන්නේ නැති ගන්නට මේ පිටි මිශ්‍රණය අනා ගන්න. චුට්ටක් නීට් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පොඩි බෝලයක් තමයි එන්නේ ඔයාට. ඊට පස්සේ මම පාන් පිටි පොඩ්ඩක් දාලා තුනී කරගන්නවා. ටිකක් ලොකු රොටියක් විදිහට තුනී කරගන්න ඕනේ. ගොඩක්ම ඝනකමට නැතුව තුනී කරගන්න. ඊට පස්සේ පුළුවන් තැටියට දාලා පුච්ච ගන්න. ගොඩක් කළා පුච්ච ගන්න ඕනේ නැහැ. අමු ගතිය අයින් වෙනකම් විතරක් පුච්ච ගන්න. ඒ වෙනකොට අපි බැදගත්ත කුකුල් මස් ටිකත් හොඳට නිවිලා තියෙන්නේ. එතකොට පුළුවන් පොඩි පොඩි කෑලි වලට ඉරා ගන්න. භාජනයක් ලෙවේ තියලා පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම එකතු කරගන්නේ හීනියට කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක්. කොච්චි කරල් 15ක් විතර. කරපිංච ඉත්තක වගේ කොළ. ඊට පස්සේ විනාඩි 2ක් විතර ටෙම්පරාදු කරගන්න. ඒත් එක්කම වගේ කුකුල් මස් ටිකත් එකතු කරගන්න. එතකොට කොච්චි වල සැර කුකුල් මස් එක කලවම් වෙලා ගොඩක්ම රසට හදාගන්න පුළුවන්. කෑලි මිරිස් තේ හැන්දක්, ලුණු තේ හැඳි 4න් එකක්, චිලි සෝස් මේස හැන්දකුත් එකතු කරගත්තා. ඒ වෙනුවට තක්කාලි සෝස් ගන්නත් පුළුවන්. කුකුල් මස් ටික ඒ විදිහට ලෑස්ති කරගත්තට පස්සේ මම පැත්තකින් තියනවා. තැටියක් අරගෙන ඒකේ අඩිය ටිකේ හොඳට බටර් ගා ගන්න. වටේත් ගාන්න ඕනේ. දැන් පුළුවන් අර අපි හදාගත්ත රොටිය තියාගන්න. මැදත් බටර් පොඩ්ඩක් ගන්න. ඊට පස්සේ අර අපි හදාගත්ත කුකුල් මස් ටික මැද්දට දාගන්න. පොඩ්ඩක් විතර තුනී කරලා හදාගන්න. දැන් මම බිත්තර 3ක් එකතු කරගන්නවා. උඩින් ලුණු කුඩු පොඩ්ඩකුත් තිය ගන්නවා. කෑලි මිරිස්, ගම්මිරිස් එහෙමත් තිය ගන්න. ඔන්න දැන් පුළුවන් ලිපේ තියාගන්න. ගින්දර ගොඩාක්ම අඩු කරලා වහලා තියන්න විනාඩි 7ක් 8ක් විතර. එතකොට ඔයාට මෙන්න මේ වගේ ලස්සනට බලා ගන්න පුළුවන්. මේ රොටිය ඔයා අනිවාර්යෙන් හදලා බලන්න. කොච්චි වල සැරත් එක්ක උණු උණුවෙන්ම කාපුවාම තමයි මේක ගොඩක්ම රස.
සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයෙන් හදාගත්තොත් දෙන්නෙකුට කන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් එකට ඩිනර් එකට විශේෂයෙන්ම බත් කන්න කැමති නැති අයට පුළුවන් මෙන්න මේ කෑම එක try කරන්න. හරි ලේසි හදාගන්න. ඒ වගේම තමයි රස. පිට රටවල් වල ගොඩක්ම ජනප්‍රියයි මේ රෙසිපි එක. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මං අරගත්ත එළවලු ටිකක්. ඔයාලට කැමති වර්ගයක එළවලු අරගන්න පුළුවන්. බෝංචි, කැරට්, අල, වම්බටු, අලු කෙසෙල්, මාළු මිරිස්, ලූණු, අමු මිරිස් මෙන්න මේ දේවල් ටික තමයි ලෑස්ති කරගත්තේ. තක්කාලි ගෙඩියකින් භාගයකුත් පොඩි පොඩි කෑලි වලට කපලා අරගත්තා. ඒ ටික මම වෙනම තියාගත්තා. ලොකුවටත් නැතුව පොඩියටත් නැතුව සාමාන්‍ය ගානකට කපලා ගන්න. දැන් මම භාජනයක් ලෙපේ තියලා බටර් තේ හැඳි 2ක් වගේ දාගත්තා. බටර් ටික රත් වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම එකතු කරගන්නේ අල ටික. ඒ වගේම කැරට් ටිකත් එකතු කරගන්නවා. මේ ටික විනාඩි 2ක් විතර හොඳට බැදෙන්න දෙන්න. අනිත් ඒවත් එක්ක බලනකොට මේවා බැදෙන්න ටිකක් වෙලා යන හින්දා මම ඉස්සෙල්ලාම දාගත්තේ. විනාඩි 2ක් 3ක් විතර ගියාට පස්සේ පුළුවන් අනිත් දේවල් ටික එකතු කරන්න. අලු කෙසෙල්, මාළු මිරිස්, බෝංචි, ලූණු, වම්බටු මේ දේවල් එකතු කරන්න. මේ දේවල්ම ඕනේ කැමති එළවලු වර්ග ටිකක් ගන්න පුළුවන්. ලුණු පොඩ්ඩකුත් එකතු කරන්න. ගොඩක් වෙලා මේ එළවලු ටික ටෙම්පරාදු කර කර ඉන්න එපා. බෝංචි වල කොළ පාට ගතිය නැති වෙන්න කලින් අයින් කරගන්න. ඒ ටික පැත්තකින් තියලා තව භාජනයක් අරගෙන පාන් පිටි ග්‍රෑම් 150ක් දාගත්තා. ඒකට ලුණු කුඩු තේ හැඳි 4න් එකක් එකතු කරගන්නවා. පොල් තෙල් මේස හැන්දක් විතර. ගම් මිරිස් කුඩු තේ හැඳි 4න් එකකුත් එකතු කරගත්තා. ඇල් වතුර ටික ටික දාලා අතේ ඇලෙන්නේ නැති ගානට මේ පිටි මිශ්‍රණය අනා ගන්න. අනාගත්තට පස්සේ විනාඩියක් විතර නීට් කරන්න. එතකොට ඔයාලට මෘදු ඩෝ එකක් එනවා. ඊට පස්සේ පුළුවන් පාන් පිටි ටිකක් දාලා දිග අරගන්න. ගොඩාක් ඝනකමට නැතුව මෙන්න මේ ගානට වගේ තුනී කරගන්න ඕනේ. තැටියක් ලිපේ තියලා පොල් තෙල් දාන්නේ නැතුව නිකම්ම පුච්ච ගන්න. පරාට හදනකොට පුච්ච ගන්නේ අන්න ඒ විදිහට. මෙන්න මේ වගේ තනින් තන දුඹුරු පාට වීගෙන එනකොට තැටියෙන් අයින් කරන්න. වෙනින් තැටියක් අරගෙන බටර් චුට්ටක් වැඩිපුර ගා ගන්නවා. ඊට පස්සේ අර අපි හදාගත්ත රොටිය තියාගන්න. රොටිය තියාගන්නකොට වැඩිපුර කරවෙච්ච නැති පැත්ත යටට වෙන තියාගන්න. ටිකක් ඔබ්බල වගේ හදාගන්න. රොටිය උඩිනුත් බටර් ටිකක් ගා ගන්න. දැන් පුළුවන් අර අපි ලෑස්ති කරගත්ත එළවලු ටික එකතු කරන්න. තක්කාලි ටිකත් උඩින් දාගන්න. ඊට පස්සේ බිත්තර 2ක් එකතු කරගන්නවා. චුට්ටක් එහාට මෙහාට යන්න හදාගන්න. ලුණු චුට්ටකුත් එකතු කරන්න. එළවලු වලට අපි එකතු කරගත්ත හින්දා බිත්තරයට විතරක් වෙන්න වගේ දාගන්න. ගම් මිරිස් කුඩු පොඩ්ඩකුත් උඩින් ඉහගත්තා. ඊට පස්සේ මම එකතු කරගන්නවා චීස්. කැමති වර්ගයක චීස් අරගන්න පුළුවන්. දැන් ගින්දර ටිකක් අඩු කරලා ලිපේ තියාගන්න. පියන වහලා තියන්න.
විනාඩි 5ක් විතර ගියාට පස්සේ පුළුවන් අනිත් පැත්ත දාගන්න. අනිත් පැත්ත දාලා විනාඩි 3ක් 4ක් විතර ගියාට පස්සේ ලිපෙන් අයින් කරගන්න. චීස් ටික ගොඩාක් කර වෙන්න දෙන්න එපා. මෙන්න මේ ගානට වගේ තියෙනවා නම් ලිපෙන් අයින් කරගන්න ඕනේ. මාරම රසයි මේ ගානට චීස් ටික හදාගත්තම. රෑ කෑමට උදේ කෑමට ඔයාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට විශේෂයෙන්ම උයන්න කම්මැලි දවසට එහෙම. ඉස්සර වෙලාම මම ඔයාට පෙන්නන්නම් අරගත්ත ප්‍රධාන දේවල් ටික. වට්ටක්ක පොඩි කෑල්ලක්, කැරට් අලයක්, ලීක්ස් වල අර කඳ කොටස, අල ගෙඩියක්, පරිප්පු අහුරක් විතර, ලුණු ගෙඩියකින් 4න් 1 කොටසක් වගේ. ඊට අමතරව මම වට්ටක් කැට ටිකක් අරගත්තා. මේ දේවල් ඕනේ ඔයා කැමති එළවලු වර්ග ටිකක් ලෑස්ති කරගන්න පුළුවන් ඔයා ගාව තියෙන දේවල්. ඊට පස්සේ මම භාජනයක ලෙපේ තියලා බටර් මේස හැන්දක් දාගන්නවා. බටර් ටික රත් වුණාට පස්සේ පුළුවන් අර අපි කපාගත්ත එළවලු ටික එකතු කරගන්න. සේරම ටික එකතු කරගන්න. ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියාගන්න ඕනේ. විනාඩියක් විතර තෙම්පරා දුන්නාට පස්සේ මම එකතු කරගන්නේ ඇල් අතර ලොකු අඬු කෝප්පයකින් එකක්. ඔන්න දැන් මම එකතු කරගන්නවා නූඩල්ස් ටික. කැමති නම් විතරක් එකතු කරගන්න. දැන් වහලා ඉදව ගන්න විනාඩි 5ක් 6ක්. විනාඩි 5ක් 6ක් ගියාට පස්සේ මෙන්න මේ ගානට එනවා. පොඩ්ඩක් පොඩි කරගන්න හැන්දෙන්. දැන් මම එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්. ලුණු තේ හැඳි 1/2ක් වගේ. ඔයාගේ රසය අනුව එකතු කරගන්න. අන්තිමටම උකු පොල් කිරි පිරිසි කෝප්පයක් එකතු කරගන්නවා. දැන් ආයෙත් විනාඩි 7-8ක් ගින්දර ටිකක් අඩු කරලා ඉදව ගන්න. ඉතින් ඔන්න ඒ විදිහට ඔයාට පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක් ඩිනර් එකක් එහෙම ලෑස්ති කරගන්න. ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. විශේෂයෙන්ම ඩයට් කරන අයට. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑස්ති රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.